ආයුබෝවන් පුතේ දුවේ මම සාලුක දෙනවර 2024 සාමාන්‍ය පෙළ සිංහල විෂය. තව හොරා කිහිපයක් තිබෙන්නේ මම ඔයාලට මේ අවුරුද්දේ විභාගයට එන්න පුළුවන් විභාගයට අනිවාර්යයෙන් එන සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඔයාලගේ තියෙන ඒ ප්‍රශ්න කිහිපයක් ඔයාලට කියලා දෙන්න තමයි සරලව ඔයාලට මේ අද දවසේ හමු වෙන්නේ. අපි බලමු මුලින්ම සාහිත්‍ය ප්‍රශ්න අපි ඒක බලමු. පුතේ අපි ඒක බලමු තුන්වෙනි ප්‍රශ්නේ. මේ අවුරුද්දේ බොහෝ වෙලාවට මම ඉලක්ක කරන්නේ තුන්වෙනි ප්‍රශ්නයට අඟුල් මල් දමණයෙන් අමාවතරින් ප්‍රශ්නයක් එනවා කියන එක. අනිවාර්යෙන් මේ සැරේ අමාවතරින් පුතේ ප්‍රශ්නයක් එනවාමයි. ඒ ගැනයි සැකයක් තියාගන්න එපා. ආවොත් මෙන්න මේ ප්‍රශ්න කීපේ තමයි ඔයාලට අමාවතර එන්නේ. එක තමයි අහිංසක චරිතය මිනිමරුවක වීමේ හේතු. අපි දන්නවා එකක් තමයි අයහපත් මිතුරන්ගේ ඇසුර, අදූරදර්ශී ගුරුවරයෙකුගේ ක්‍රියාකලාපේ සහ අහිංසකත් එකට වග කියන්න ඕන. මොන දේ කරන්න කිව්වත් මිනිමරන්න කිව්වත් අපි වැරදි නම් අපිට මොන දේ අහිමි වුණත් අපි ඒක නොකළ යුතුයි. ඔන්න ඔය කාරණා තුන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නිසා මම පොඩි වේලාවයි ඒ නිසා කෙටියෙන් මේ ටික ඉක්මනට සාකච්ඡා කරනවා. දෙවෙනි අනිත් එක තමයි මේ තුන්වෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් අනිත් ප්‍රශ්නේ තමයි ගංගාවේ සංගීතය. පුතේ ගංගාවේ සංගීතයේ ප්‍රශ්නය හැදුනොත් එහෙම එකක් තමයි ගංගාවේ සංගීතයේ ස්වභාව සෞන්දර්යය එන්න පුළුවන්. හරි? මේක අපු වැරදි වෙලා තියෙනවා. ගංගාවේ සංගීතයේ ස්වභාව සෞන්දර්යය එන්න පුළුවන්. අපිට ඒකට ගන්න පුළුවන් පුතේ කවි විදියට ගන්න පුළුවන් 1 සහ 4 කඳු බෑවුමක දම්බෝයිට පඳුරතලා බොහොම සංගීතවත් වී යම ඉදිරියට ගලා කියනක බොහොම ලස්සන සුන්දර පරිසරයක දිය ඇලක් විදියට හරි දිය කඩਿੱත්තක් විදියට හරි චූටි ඇලක් දොලක් ගගක් වෙලා ගලා යන ආකාරයේ චිත්තජ රූප ලෙස මෙවැනි ලෙස නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් පුතේ හතරවෙනි ගන්න පුළුවන් මීයම කිරළ මාදම් ගිරි ලදරු වී ඇකේ හෙලා හඬවයේ සැදසුන කරයි. ඒ නිසා අර ගංගාවක් මැදින් මල් පෙති කොළ ඒ වගේම ලා ගෙඩි පැහිච්ච ගෙඩි සේරම එකතු කරගෙන තමයි ගංගාවේ යන්නේ. ඒ නිසා ගංගාවේ ගමන ගංගාවේ ස්වභාවය මතුවෙනවා. ඕනනම් ඔයාලට පුළුවන් මේ කවිපන්ති අවසාන එක ගන්න. ප්‍රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහවන බිමක්. නිසා මේ ගඟක් ගලන්නේ තාම සුන්දර පරිසරයකදී. ඒ නිසා ඔන්න ඔය තුන ඔයාලට අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවන දර්ශනීය විදියට අපිට ගන්න පුළුවන්. එන්නේ කොහි සිටද ඔබ කොතැනටද යන්නේ. ඒ නිසා තමා ගැන සෙවීම කියන එක අපිට ගන්න පුළුවන් ਵਿਚාරය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ පස්වෙනි පැදේ විදියට ගන්න පුළුවන්. හිරිමල් සිනා රැලි පෙන පිළි මිහිරිතම අර කියනවනේ සමතනි තලාවල හමුවේ අලසකම නිරසයි අතර මග විහිර නොදුටු බිම. ඒ නිසා ගංගාවක් අභියෝග මැදින් ගලාගෙන යාම සමග තමයි ගංගාවක් ලස්සන වෙන්නේ. දිය ඇල නිර්මාණය වෙන්නේ. දුටුවන්ගේ netsit පහදන්නේ ගංගාවට හමුවන ගල්පර අභියෝග හමුවේ තමයි පුතේ. ඒ නිසා ඒක අපේ ජීවිතයේ අපේ අර ඉංග්‍රීසි කියවනක් සිංහල කියවනක් තියෙන පෙරලෙන ගලේ පාස නොවද ඉංග්‍රීසියෙන් තියෙන rolling stone no most gather. පුතේ ඒ වගේ තමයි අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ. ජීවිතයේ සමාජයත් එක්ක අත්දැකීම් ලබන්න ප්‍රශ්න එන්න තමයි අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ. ඔන්න ඔය කවි දෙක ඔයාලට අදාළ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු හතරවෙනි ප්‍රශ්නේ මම ඉලක්ක කරනවා පුතේ මග විසිතු. මේකේ තියෙන සබහා සුන්දරත්වය ස්වභාව සෞන්දර්යය සහ මේ සමාජ තොරතුරු අපිට අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට අපිට මේ විවිධ සමාජ තොරතුරු කියනකොට අපිට පුතේ අදාළ කරගන්න පුළුවන් හමුදාව බොහොම බලවත් තිබුණා කියලා අපිට මේ මග විසිතුරු එකේ අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපිට තව අදාළ කරගන්න පුළුවන් ඊට පස්සේ ගත්තොත් එහෙම තියෙනවා අර සල්ලාල තරුණ විනෝදකාමී තරුණ ජනයන් එතකොට කස්තුරි තිලක සැදි නලලක සමුටාන පුල් මහනෙල් මල්දම් හිස දවටාන සලෙලුන් යනන නිති කර කෙලි කවටාන රිවි මුදුනත වන මැද වදු සමුටාන. ඒ නිසා විනෝදකාමී තරුණ ජනතාව විනෝදකාමී ජීවිතයක් ගත කරලා තියෙනවා මේ කාලේ. ඒ වගේම ගන්න පුළුවන් අර මම කිව්වා වගේ හමුදාවේ තියෙන ප්‍රබල හමුදාවක් ඒ කාලේ පැවිදිලා තියෙනවා.
අයිරාව නොවත් නවතන විසින්නෙන අර කයිකා වලේ දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල් තුරු ගන වන හිස ඒ කවිය ගන්න පුළුවන්. එතකොට ඔයාලට තව ඕනනම් සමාජ තොරතුරු විදිහට ගන්න පුළුවන් අර සන්වන් රන්වන් කරල්ගෙන එන ගිර උන්නතින යන්මන් තොසින් මග තොරතුරු නියමදන බොහොම කෘෂිකාර්මික ශාස්ත්‍රීයත්වයක් සමෘද්ධි භාවයක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ තොරතුරු ඔයාලට ගන්න පුළුවන්. ස්වභාව සෞන්දර්ය විදිහට ගන්න පුළුවන් අපිට අර වළඳින අදහසින් මින් සුර ගඟාගෙන නලබල සසල දල රල පෙර නුබනගෙන අර මුහුද සහ මුහුද යාවන සිටිජී තියෙන සුන්දරත්වයේ තියෙනවා. ඒ වගේම තමයි තව ඕනනම් අග පිපි මල් මලගියලිය කැලේයා වග බැඳ හෙන රජහස පුල් වෙලේයා ළඟතුරු මල් ගිලිහුණු රොන උලේයා මග බැස යව පළ හෙළ වැලි තිරියා. නිසා මල් පිපී ගිය ඉද්දමල් තියෙන ඊට පස්සේ මල් පිපුණු විල් වලට හංසයන් බසින ඒ වගේ සුන්දර දර්ශනයක් ඒ කවියේ තියෙනවා. ඒ නිසා ඔයාලට එකක් අරගෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ මේ සැරේ ගිය සැරේ විභාගයට අහලා තිබුණා අපට වැසිකිළියක් කෙටි කතාව. ඒතර අනිවාර්යෙන් මේ සැරේ කෙටි කතාවට එන්නේ පුතේ ඔයාලට දියමන්ති මාලය. දියමන්ති මාලය මම මේ සැරේ අනිවාර්යෙන්ම ඉලක්ක කරන අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකට ගන්න පුළුවන් සජීවී අවස්ථා හා සිද්ධි. මේ අවුරුද්දේ දියමන්ති මාලයේ කෙටි කතාවෙන් ප්‍රශ්න ආවොත් මෙන්න මේ කිහිපේ තමයි ඔයාලට එන්න පුළුවන්කම තියෙන්නේ. එකක් තමයි සජීවී අවස්ථා හා සිද්ධි. ඒකෙදි ගන්න පුළුවන් අර එකක් තමයි අර ලොයිසල් මහත්මිය එතකොට අර ප්‍රිය සම්භාෂණයට ගිහිල්ලා අමාත්‍යවරයාගේ ප්‍රිය සම්භාෂණයට ගිහිල්ලා බොහොම ලස්සනට හර්ෂෝන්මාදයෙන් නටන අවස්ථාව ගන්න පුළුවන්. ඒක ලස්සන අවස්ථා හා සිද්ධි නිරූපණයක් තියෙනවා. ඒ වගේම තමයි අර අපි ගන්න පුළුවන් අර මාලයේ ගෙදරට ඇවිල්ලා නැති වුණා කියලා දැනගත්තට පස්සේ ඒ ඇති වෙන කම්පනයත් එක්ක තියෙන අවස්ථා නිරූපණය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව මේ සිද්ධි නිරූපණ විදියට ගන්න පුළුවන් අපිට මේ අර ලොයිසල් මහත්මයා මේ තමන්ගේ බිරිඳගේ සතුරු කරන්න අර හරි සෝක් සුප් එකක් නේ. ඒ වගේ අවස්ථා බොහොම ලස්සනට මවලා තියෙනවා සජීවී ලෙස. ඒ වගේම චරිත නිරූපණය සජීවී ලෙස නිරූපණය කරලා තියෙනවා. ඒතර ගන්න පුළුවන් අපිට ලොයිසල් මහත්මයා බොහොම තමන්ගේ බිරිඳට ආදරය කරන ඒ වගේම මේ අවිහිංසක චරිතයක් විතර හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බොහොම මේ පරාර්ථකාමී චරිතයක් විතර හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ මැටිලා ලොයිසල් මේ තමන් ජීවත් වන ලෝකයට වඩා ඉහළ සිහින ලෝකයේ ජීවත් වුණු අධික ආශාවන්ගෙන් පිරු ලෝකයක ආශාවෙන් ජීවත් වුණු චරිතයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක තමයි ෆොරස්ටියර්ගේ චරිතය මේ ගත්තොත් එහෙම අර හිතවත් මිත්‍රෙකුගේ චරිතයේ විදිහට නිරූපණය කරලා තියෙනවා. ওই ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වස්සානේ කවිපන්තියේදී ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රශ්න දෙක මේ සැරේ විභාගයට ඔයාලට අහෙන්න පුළුවන්. එකක් තමයි වස්සානේ පැදිපෙළේ තියෙන ජීවන දර්ශනය. හරි. එතකොට වස්සානේ පැදිපෙළේ තියෙන ජීවන දර්ශනය කියනකොට අපිට ගන්න පුළුවන් මේ දැන් අර තියෙනවනේ කටු පොකුරු සිප ගනිමින් හිත මලක් මොන පිණිස කියන ඒ නිසා ජීවිතයේ අභියෝග විද ගැනීම පිළිබඳ ඊටාම ගැඹුරු පොළොල් අත්දැකීමක් මේකේ අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක තමයි අපි ගත්තොත් එහෙම දුක් විඳීම සහ සැප විඳීම කියන මේ දේවල් දෙකම උපේක්ෂා සහගතව අපි විඳ දරා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වස්සානේ පැදිපෙළේ තියෙන ජීවන දර්ශනයට තව එකක් අපිට ගන්න පුළුවන් පරාර්ථකාමීත්වය. දැන් මේ කියනවනේ රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නා ලියන් කොහොම ඇන්දාද දේදුන. වැහි වතුර එහිනවා නම් ඔහුන් විහිළුවට කුරුල්ලෝ ගිල්ලි වරෙන් නුබමාලකට. එහෙනම් කවියාට මේ පක්ෂීන්ට එහෙම ආරක්ෂාව දෙන්නේ නැහැ. නමුත් කවියාගේ හද තුළ උතුරන පරාර්ථකාමී කාරුණික සිතුවිලි නිසා කවියා යෝජනා කරනවා, කතකයා යෝජනා කරනවා මේ පක්ෂීන්ට හරි එනිසා කුරුල්ලන්ට ආරක්ෂාව රැකවරණය දෙනවා. ඒ නිසා පරාර්ථකාමීත්වයේ මේකේ අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක තමයි එතකොට ඊළඟ කුරහන් විසින්. එතකොට අපිට ඒකේ අඳුර ගන්න පුළුවන් ජන කවියේ අව්‍යාජත්වය. දැන් අපි දන්නවා ජන කවියේ අව්‍යාජත්වය කියනකොට ජන කවිය වල තියෙන ලක්ෂණයක් තමයි අව්‍යාජත්වය කියන්නේ. එතකොට මේ කුරහන් ඉසීම සම්බන්ධව ඒ හේන් ඒ සූදානම් කරපු සිදුවීම් සම්බන්ධව
එතකොට ඒක අව්‍යාජව අත්දැකීම් ඉදිරිපත් කරලා තියෙනවා. තව කුරහන් හේන ආරක්ෂා කර ගැනීමේදී මේ සතුන්ගෙන් සතාසිව්පාවන්නේ ඇති වුණු ඒ බාධා මගහැර ගන්න බැරි වුණ අවස්ථාවේදී ඌරෙන් නොකා ඵලයව මගේ කුරක් ගන්න නිසා අව්‍යාජව තමයි ඒ අදහස් ප්‍රකාශ කරන්නේ. තව එතකොට මේ කුරහන් වගාව ආදී මේ හේන් වගාව මේ ගැමිය සිද්ධ කරන්නේ මේ අස්වනු අරගෙන හොඳට කාලා බීලා ජීවිතේ සුඛෝපභෝගී ඉන්න නෙවෙයි. එනිසා කවියා උත්සාහ මේ ජන කවියා ඒවා උත්සාහ දරන්නේ බඩගින්න නිවා ගන්න පමණයි. එනිසානේ කියන්නේ බඩගින්නට ಔಷධීගේ කුරක් ගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මා කී දේ දෙයියනේ බොරුවක් නැති. බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති. ඒ නිසා අනිත් එක තමයි මේ සතුට වැඩි වුණාමත් ඒකත් අව්‍යාජව නිරූපණය කරලා තියෙනවා. දැන් තියෙනවනේ කුරක්කන් තුනයි වැපිරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපය රුදාවේ අරින්ටත් බැරුව ලෝගම සුනාවේ කපමු නෑනේ පෙරලි සුබයි. දැන් කුරහන් හේන හොඳට සාර ස්වභාවයට වැඩි සතුට වැඩි නිසා කපා ගන්න අමාරු වුණත් මේක කපා ගන්නම කියලා කියන්නේ සතුට වැඩි කම නිසා එකත් අව්‍යාජ අත්දැකීමක් විදිහට අඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අභියෝග ගන්න පුළුවන් හේන සකස් කිරීම සම්බන්ධව දුන්න ඇති වෙච්ච අභියෝග. ඒ වගේම තමයි ඒ ඌරන්ගෙන් සතාසිව්පාවන්ගේ ආරක්ෂා කර ගැනීමට ඇති වෙච්ච අභියෝග. ඒ වගේම තමයි තව අභියෝගයක් තියෙනවා හේන නිසරු වුණොත් ඇති වෙන අභියෝග. අනිත් පැත්තෙන් හේන සරුසාර වීමෙන් කපා ගැනීම අභියෝගත් තිබිලා තියෙනවා. ඊට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි ඔයාලට බැද්දේ ගමින් මේ සැරේ විභාගයේට ප්‍රශ්නයක් එයි කියලා මම හිතනවා. බැද්දේ ගමින් ඔයාලට ආවොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. එකක් තමයි මේ අවස්ථා හා සිද්ධි නිරූපණයේ හතුවරයා දක්වූ දක්ෂතාවය. එතකොට අපිට ගන්න පුළුවන් මේක අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ පුංචි මණිකාර සිරගෙදරට ගිහිල්ලා සිරපල්ලෙකුගෙන් බබුන් පිළිබඳ විමසා සිටින අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී ඒ ඇති වෙන සංවාදය බොහොම සජීවී ලෙස නිරූපණය කරලා තියෙනවා. ඊට අමතරව ගන්න පුළුවන් අපිට පුංචි මණිකා බබුන් හොයාගෙන මේ කැලෑමැදින් යන අවස්ථාව ගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා. ඒ වගේම තමයි ගන්න පුළුවන් අර වෙදරාල සමග ඇති වුණු සංවාදය. බබුන් සිරවාරයට ගැනීමත් ඔහු නිදහස්ව නොපමිනීමත් පිළිබඳව වෙදරාල සමග ඇති වෙන සංවාදයක් පුංචි මණිකා ඒකත් අපිට සජීවී අවස්ථා සිද්ධි නිරූපණයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න ඔය ටික අරගෙන ඔයාලට ඒක ලියන්න පුළුවන්. එතකොට අවසානයේ අතිරේක ප්‍රශ්නයක් විදිහට මම ඔයාලට කියලා දෙන්න හිතුවා. දැන් ගිය අවුරුද්දේ සතර කම්මන්තරම් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. උම්මගේ ජාතකයේ. ඒ නිසා මේ සැරේ බැද්දේ ගමින් එන්න බැරි මේ සතර කම්මන්තරයෙන් ප්‍රශ්නයක් එන්න බැරි කමක් නැහැ. හැබැයි ආවොත් ඔයාලට එන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙකෙන් එකක්. එකක් තමයි විනාශකාරී වචන භාවිතය. ඒකෙදි ගන්න පුළුවන් හේවට්ට තුල ඇති වුණු අර දූෂිත සිදුවිල්ලක් වචනයකින් ප්‍රකාශ කළා තමයි රජු නොමග යවලා මුළු ಭಾರತෙම විනාශ වෙන්න ගියේ. යම් විනාශයක් සිද්ධ වුණා. ඒ වගේම තමයි රජුරුවත් ඒකට එකඟ වෙලා හමුදාවකට නායකත්වයේ දීලා වේදේහ රට අල්ලන්න මරන්න වේදේහ රටේ මිනිස්සු මරලා දාන නියෝග කිරීම මගින් ඒක කරන්න බැරි වුණා. හැබැයි තමන්ගේ හමුදාවට හානියක් සිද්ධ වුණා. එතනත් ගන්න පුළුවන් විනාශකාරී වචන භාවිත. අනිත් එක ගන්න පුළුවන් මීනනුවරු වැටලුවාට පස්සේ ඒක අල්ලන්න බැරි වුණාට පස්සේ හේවට්ට රජුට කියනවා වතුර නතර කළා, දර නතර කළා, සහල් නතර කළා මේ රාජධානිය අත්පත් කරගෙන. ඒ නිසා ඒකත් මහා විනාශකාරී ක්‍රියාවක්. ඒක සාර්ථක නොවුණත් ඒ නිසා විනාශකාරී වචන වලින් ලෝකය විනාශ වෙලා යන්න පුළුවන් කියන කාරණාවට ඔයාලා විභාග ප්‍රශ්නයකට පිළිතුරු හදාගන්න. අනිත් එක තමයි හාස්‍ය උපහාස රසයෙන් යුතුව කේවට්ටගේ චරිතය නිරූපණය කරලා තියෙනවා. ඒකෙදි අපිට ගන්න පුළුවන් එකක් තමයි අර මේ ගිරාපෝතකයා වර්චස් පිටක් හිසට දාලා යන අවස්ථාව ගන්න පුළුවන්. එතකොට සාල්ලේ කලාලා පාත්‍ර බානා කෙනෙකුෙන් ඊට පස්සේ ගන්න පුළුවන් ධර්ම යුද්ධයේ පැවිදිලානේ රත්වද වලක්සේ අර මූණ ලේ එනකම් බිම උල්ලනවනේ ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ධර්ම යුද්ධයේ පෙරදිලා මේ කේවට්ට Tamanගේ සේනාවමෙදට එනකොට සේනාව බනිනවා නීච ජඩේ පහත්තනත් කියලා. ඒතර ඒ අවස්ථාව ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් ධර්ම යුද්ධයට එනකොට මේ කේවට්ට අර
කොක්කරක්සේ දික්කු ගෙලින් බලා සිටි අවස්ථාව ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය අවස්ථා ටික ගන්න පුළුවන්. හාස්‍ය උපහාස රසයෙන් හේවට්ටගේ චරිතය නිරූපණය කරලා තියෙනවා කියන එක ඔයාලට අවධානයට යොමු කරන්න පුළුවන්. එහෙනම් 2024 හෙට තියෙන සිංහල ප්‍රශ්න පත්‍රයේට ඔයාලා මේ ප්‍රශ්න ටික බලා ගන්න. ඔයාලාට මේ ප්‍රශ්න වලින් සැලකිලි ප්‍රමාණයක් අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා ඔයාලා සිංහල ප්‍රශ්න පත්‍රයට හොඳට සූදානම් වෙලා හොඳ විභාග ප්‍රතිඵලයක් ගන්න. සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, බුද්ධිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.